ඔයා වීඩියෝ කරන්න ඉංග්‍රීස් වලින් වෙන්න පුළුවන්. කොලිටි එකත් සුපිරියටම ඇති. ඒ වගම තමයි හැමෝම කියන් විදියට SEO ටැක්ස් මෙන්න මේ වගේ දේවල් හරියටමත් දාලා ඇති. ඒ වගේම තමයි ඔයාගේ ඕඩියන්ස් එක තාම ශ්‍රී ලංකාවට සීමා වෙලාද. ඇත්තරමයි ඔයාගේ වීඩියෝස් වලට ඉන්ටර්නැෂනල් ඕඩියන්ස් එකක් එන්නේ නැත්තේ. ගොඩක් අය කියනවා ඇක්සන්ට් එක හදාගන්න කියලා. තවත් කට්ටිය කියනවා ඔයාට ඔයාගේ වීඩියෝස් වල ඇඩ්ස් දාරන්නේ කියලා. ඉතින් ඇත්තම හේතුව ඒක නෙමෙයි. අද මම කතා කරන්න යන්නේ ගොඩක් කට්ටිය කියන්නේ නැති ඔයාගේ YouTube channel එක ග්ලෝබල් කරන්න පුළුවන් ප්‍රධාන කරුණු හතරක් පිළිබඳව. එහෙනම් ඉතින් අද එන කතා කරමු මෙන්න මේ කරුණු හතර මොකක්ද කියලා. Let's go. පළවෙනි කරුණු තමයි ඔයාගේ කන්ටෙන්ට් එක ඩිසයින් කරලා තියෙන්නේ ලෝකල් මයින්ඩ්සෙට් එකකින් කියලා කියන එක. ඔයාගේ වීඩියෝ එකේ කතා කරන්නේ ඉංග්‍රීසි ලැන්ග්වේජ් එකෙන් වුණාට ඔයා ගන්න ජෝක්ස් ඒවම තමයි ඔයා මිනිසුන්ට පෙන්නන එක්සැම්පල්ස් කොටින්ම කිව්වොත් ඔයා කතා කරන දේවල් ලංකාවට විතරක් සීමා වුණොත් ඇමරිකාවේ ඉන්න කෙනෙක්ට එහෙම නැත්නම් යුරෝපේ ඉන්න කෙනෙක්ට මේ කිසිම දෙයක් අදාළ වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ඒ රටවල වල ඉන්න අයට මේ කිසිම දෙයක් තේරෙන්නේ නැහැනේ. ඒ වගේම තමයි ඉන්ටර්නැෂනල් වීප කෙනෙක් ඔයාගේ වීඩියෝ එක බලන්නේ I see myself කියන හැඟීම ආවොතින් විතරයි. උදාහරණයක් විදිහට ගත්තද ඔයා ටෙක් රිලේටඩ් වීඩියෝස් කරනවා නම් එහෙම නැත්නම් කන්ටෙන්ට්ස් අප්ලෝඩ් කරනවා නම් ඔයා අනිවාර්යයෙන්ම ලංකාවේ ප්‍රශ්න ගැන විතරක් කතා කරන්න යන්න එපා. ඔයා ග්ලෝබල් කන්ටෙක්ස්ට් එකකට ගැලපෙන විදිහට ඔයාගේ කන්ටෙන්ට්ස් එක නිර්මාණය කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම තමයි ඔයාගේ කන්ටෙන්ට් එක පුළුවන් තරම් නැචරල් කරන්න. ඔයා ගන්න ඉමෝෂන්ස්, ඔයා ගන්න එක්සැම්පල්ස් වගේ දේවල් අනිවාර්යයෙන්ම ලෝකෙ ඕඩම කෙනෙක්ට තේරෙන විදිහට ඔයාගේ වීඩියෝ එක නිර්මාණය කරන්න අමතක කරන්න එපා. අපි කතා කරන දෙවෙනි කරුණ තමයි අපි හැමෝම රැවටිලා ඉන්න දෙයක්. ගොඩක් කට්ටිය කියනවා ඇක්සන්ට් එකේ ප්‍රශ්නයක් නැහැ කියලා. ඒක ඇත්ත. නමුත් ක්ලැරිටි එක වැදගත්නේ. විශේෂයෙන්ම කියනවා නම් ඉන්ටර්නැෂනල් වීව කෙනෙක්ට ඔයා කතා කරන ඇක්සන්ට් එකේ ප්‍රශ්නයක් නැහැ. නමුත් ඔයා කියන දේ පැහැදිලි නැත්තම් එයා තත්පර 10ක් ඇතුළත ඔයාගේ වීඩියෝ එකකින් අයින් වෙන්නත් එයා අනිවාර්යයෙන්ම අමතක කරන්නේත් නැහැ. අපි හිතනවා හොඳ මයික් එකක් විතරක් තිබ්බොත් ඇති කියලා. නැහැ. ඔයා වචන උච්චාරණය කරන විදිය පවා අනිවාර්යයෙන්ම පැහැදිලි වෙන්න ඕනේ. ගොඩක් ලෝකල් ක්‍රියේටර්ස්ලා මේක කන්ටෙන්ට් ක්වොලිටි එකක් විදියට මේක සලකන්නේ නැහැ. ඔයා අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඔයාගේ වීඩියෝ එකේ ඇක්සන්ට් එකට වඩා ඔයාගේ ක්ලැරිටි එක ගොඩක් වැදගත් කියලා. ඒ වගේම තමයි අපි කතා කරන තුන්වෙනි කරුණ තමයි ඔයාගේ තම්නේල්ස් වල ඉන්ටර්නැෂනල් කියුරියසිටි එක නැතිවීම. ලංකාවේ ඕඩියන්ස් එක ක්ලික් කරන තම්නේල්ස් වර්ගය එකක්. ඒ වගේම තමයි ඉන්ටර්නැෂනල් ඕඩියන්ස් එක ක්ලික් කරන තම්නේල් එක එකක්. මෙන්න මේ දෙක අතර ලොකු වෙනසක් තියෙනවා. ලංකාවේ ගොඩක් වෙලාවට ගොඩක් ටෙක්ස්ට් දාපු ඒ වගේම තමයි ටිකක් මෙසි තම්නේල්ස් වැඩ කරනවා. නමුත් ඉන්ටර්නැෂනල් ඕඩියන්ස් එක ක්ලික් කරන්නේ කරුණු තුනක් උඩ. ඉතින් මේකේ පළවෙනි එක තමයි ඉමෝෂන්ස් කියලා කියන්නේ. ඒ වගේම තමයි දෙවෙනි එක තමයි කියුරියසිටි කියලා කියන්නේ. ඉතින් තුන්වෙනි එක තමයි ඔයා සිම්ප්ලිසිටි කියලා කියන්නේ. මෙන්න මේ දොරම තියෙනවාන ඔයාට ඉන්ටර්නැෂනල් ඕඩියන්ස් එකක් ඉක්මනින්ම ටාගට් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඔයා ඉන්ටර්නැෂනල් ඕඩියන්ස් එකකට තම්නේල්ස් හදනවා නම් වැඩි විස්තර කරන්න යන්න එපා. එක වචනකින් එක රූපයකින් ඔයාට පුළුවන් ග්ලෝබල් මාකට් එක ගොඩක් ඉක්මනින්ම ටච් කරන්න. අන්න එහෙම වුණොත් ඔයාට ඉක්මනින්ම ග්ලෝබල් ඕඩියන්ස් එකකුත් ලබා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් අද වීඩියෝ එකේ වැදගත්ම කොටස් තමයි දැන් මම ඔයත් එක්ක කතා කරන්න යන්නේ. මේක තමයි too much explaining and too little demonstrating කියලා කියන්නේ. විශේෂයෙන්ම කියනවා නම් ලංකාවේ content creators ලා වැඩි හරියම්ම කරන්නේ විනාඩි 10ක් විතර එක දිගට කැමරාව ඉස්සරහා හිටගෙන මේක එක්ස්ප්ලেইন කරන එක. නමුත් ඉන්ටර්නැෂනල් වීවර් කෙනෙක් කැමති මේ හැම දෙයකම රිසල්ට් දකින්න. විශේෂයෙන්ම කියනවා නම් ඔයා තියරි වලට වඩා ඔයා එක්සැම්පල්ස් පෙන්නක අමතක කරන්න එපා. ඉතින් ඔයා වීඩියෝ එකේ කියනවට වඩා ඔයාට මේක ප්‍රූෆ් සීරියෙන් පෙන්නන්න පුළුවන් නම් ඔයාට භාෂා බාධකේ පවා ඔයාට අභිබවා යන්න පුළුවන් හැකියාව තියෙනවා. මතක තියාගන්න ග්ලෝබල් ඔඩියන්ස් එකක් ට්‍රස්ට් කරන්නේ විෂුවල්ස් සහ ප්‍රූෆ්ස් මත විතරයි කියලා. ඉතින් මේ කරුණු හතර ගැන ඔයා අද ඉඳන් හිතන්න ගන්න. ඉතින් ඔයාගේ කන්ටෙන්ට්ස් ඔයාට ලෝකල් මයින්ඩ්සෙට් එකකින් ඉඳන් ඔයාට ග්ලෝබල් මයින්ඩ්සෙට් එකකට ඉක්මනටම අරන් යන්න පුළුවන් වෙයි. ඉතින් එතකොට ඔයාගේ YouTube channel එකට ගිහිල්ලා ඇනලිටික්ස් වල බැලුවොත් ඔයාට අනිවාර්යෙන්ම UK රටවල් US රටවල් වගේ බලා ගන්න පුළුවන් හැකියාව තියෙයි. ඉතින් මේ වගේ වීඩියෝස් දෙකටම බලන්න අනිවාර්යෙන්ම යකාලි YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඉතින් ඒ වගේම තමයි ඔයාගේ යාළුවෝටත් දැනගන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ලයික් කරලා සපෝට් එකකුත් දෙන්න අමතක කරන්න එපා. නෙක්ස්ට් වීඩියෝ එකකදී අපි මෙන්න මේ වගේ අලුත් මලු ටොපික් එකක් ගැන කතා කරමු. එතකන් ඔයාලා හැමෝටම ටටා බයි see you කියන එකම අදට මම මේ වීඩියෝ එකෙන් sign out වෙනක් බලන හැමෝටම ටටා බයි see you